අද අපි කතා කරන්නේ මෝහිනී ගැන ඔබ නොදත් කරුණු කීපයක් ගැනයි. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු ජනප්‍රවාදවල මෝහිනී කියන්නේ අද්භූත කාන්තා ආත්මයක් ලෙස විස්තර කරන චරිතයක්. බොහෝ කතාවල ඇය ලස්සන කාන්තාවක් ලෙස පෙනී සිටිනවා. රාත්‍රියේ තනියම යන මිනිසුන්ට ඇය දුරින් දිස්වන බව ජනප්‍රවාද කියනවා. සුදු ඇඳුම, දිග කළු කොණ්ඩය සහ නිහඬ හැසිරීම ඇගේ ලක්ෂණ ලෙස කියවෙනවා. ඇය මුලින්ම ඉතා සාමාන්‍ය සහ ලස්සන කාන්තාවක් වගේ පේනවා. ඒ නිසා මිනිසුන් ඇය වෙත ආකර්ෂණය වෙනවා. නමුත් ළඟට ගිය විට ඇගේ සැබෑ අභිරහස හෙළි වෙනවා. ඇගේ මුහුණ අමුතු හා භයානක ලෙස වෙනස් වෙන බව කතාවල සඳහන්. සමහර ජනප්‍රවාදවල මෝහිනී වනාන්තර, අඳුරු මාර්ග සහ පාළු ස්ථානවල පෙනී සිටින බව කියනවා. ඇය ගැන කතා බොහෝ විට පරිස්සම්වීම සහ රාත්‍රියේ අනාරක්ෂිත ගමන්වල අවදානම ගැන පණිවිඩයක් දෙනවා. ඒ නිසා වැඩිහිටියන් තනියම රෑ යන්න එපා කියලා දරුවන්ට උපදෙස් දෙනවා. මෝහිනී කතා ජනප්‍රවාදයක් වුණා පරිස්සම්වීම සෑම විටම වැදගත්. මෙවැනි කතා නැරඹීමට ඔබ කැමති නම් පහලින් කොමෙන්ට් කර සබ්ස්ක්‍රයිබ් කරන්න.